හැට්ට කටුවකින් පස්ස පැත්ත හිල්වෙන්න මා එනපු වාර අනන්තය. ආව් බල්ලෝ යැයි කියමින් ඌ මට බැනවැද ඌ ළඟ තිබූ කවකට්ටෙන් ඇනීමට මා පසුපස පන්නයි. ඌ නමින් දිනේෂ්ය. දිනේෂ් සහ මම එක්ව වේනාත්ගේ බෑගය සිවිලින් ෆෑනේ එල්ලූ අවස්ථා එමටය. අප තිදෙනාටම අමතරව අපේ හතර කල්ලියේ තවත් එක් සාමාජිකයෙකු විය. ඔහු නමින් අස්ලාම්ය. මමත් දිනේෂුත් වේනාතුත් ඌට පැවසුවේ තොප්පිය නැති එකා කියාය. එහි අර්ථය පාසලේ අනෙක් අය දැන සිටියාදැයි මා දන්නේ නැත. නමුත් සුමිත්‍රා නම් දැන නොසිටි බව මට නියත වශයෙන් කිව හැක. මන්ද ඇය දිනක් ඒ ළමයා අලුත් තොප්පියක් ගත්තාම ඔයාලට ඔය විහිළු ආයි කරන්න වෙන්නේ නෑ යැයි අපාට කියා සිටි නිසාය. පන්තියේ එපාම කරපු දරුවන් 4 දෙනා අප බව දිනක් පන්ති භාර ගුරුතුමිය දෙමව්පිය රැස්වීමක් අතරතුර අපව පෙන්වමින් අනිත් ළමයින්ගේ දෙමව්පියන්ට කියා සිටියාය. එවෙලේ මට ලැජ්ජාවක් දැනුණත් අනෙක් තිදෙනාට නම් ගාණක් වූයේ නැත. ෆිසික්ස් කෙමිස්ට්‍රි මැත්ස් කියා වෙනසක් වූයේ නැත. ගුරුවරුන්ට හොරා පොත අස්සේ තබාගෙන ඕමි ගැසීමට අප පුරුදුව සිටීහ. කාට තුරුම්පුවාවත් කාට අත ගියත් 4 දෙනාම සතුටින්ය. අපට උවමනා වූයේ කාලය ගත කිරීමට පමණි. අපි 4 දෙනාගෙන් ත්‍යාග ලබා පාසල් ඇරී ගෙදර යන ගැහැණු ළමයි එමටය. ඔවුන් අපගේ දෙමව්පියන්ද මතක් කරනු ඇත්තේ ඒ තඩි ගල් භාගය බෑගෙන් එළියට ගන්නා විටය. අයින්ස්ටයින්ලා ඉන්නේ පිටුපස පොලිමේ යයි අප අසා තිබුණත් ඒ පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැත. සියල්ලන්ව පුදුම කරමින් සහ එම ප්‍රකාශය සත්‍යයක් කරමින් අපි 4 දෙනාම උසස් පෙළ සමත්ව තිබුණි. දෙදෙනෙක්ට විශ්වවිද්‍යාල වරම් හිමි වූ අතර මා සහ වේනත්ට ඊට වරම් නොවිය. උසස් පෙළින් අනතුරුව මා ගුරු විද්‍යාපීඨය තෝරාගත් අතර වේනත් කැඩිට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක් විය. ව්‍යසනය පටන්ගෙන තිබුණේ ඉන් පසුය. ජීවිතයේ සියලුම දේ දන්නා ප්‍රාණ සම අප 4 දෙනාම එකට හමුවන දිනක් වූයේ ඊටමත් කලාතුරකිනි. එවිට අප පමණක් නොව සෝබා දහමද බොහෝ සතුටට පත් වූවා විය හැක. කලාතුරකින් හමුවීමද කාලයත් සමග අඩුවන්නට විය. ඉඳ හිට ගන්නා දුරකථන සංවාදවලට පමණක් සීමා විය. අමු වුණා නොවුණා ඒ බැඳීම තාමත් ඉතිරිය. කවුරු මොන තරාතිරමක හිටියත් අප සිටිනා තැන අමතන්නේ කුණුහරුපයකින් හෝ බල්ලෝ කියයි. පාසල හැරගොස් දැන් වසර 20කට ආසන්නය. අපි දැන් තම තමන්ගේ ජීවිතවලය. නමුත් ඉඳ හිට ගන්නා ඇමතුම අපි 4 දෙනාවම යලිත් කෙලි සමයට ඇදන් යයි. අපි සිනාසෙයි. මචං අපි වයසට ගියාම අපි 4 දෙනාම එකම තැන සෙට් වෙලා ඉමු. එසේ කීවේ දිනේෂ්ය. අපි ඌට සිනා වුණත් එසේ කරන්න පුළුවන් වුණා නම් කොච්චර දෙයක් දෙයි යන හැඟීම සියල්ලන්ගේම හිතේ තිබුණා විය හැක. මා මේ ලියන්නේ අතීතාවර්ජනයේ සතුටකින් දෙයි දුකකින් දෙයි මා දන්නේ නැත. නමුත් හදිසියේ ඇති වූ හෘදබාධයකින් දිනේෂයා මිය ගිය බව අසන්නට ලැබීම සියලු සංස්කාර ධර්මයන් නැසෙන බවට මා අවබෝධ කරවීය. මචං බල්ලෝ උඹ එදා කිව්වා වගේම දවසක අපි 4 දෙනාටම එකට ඉන්න පුළුවන්. හැබැයි උඹ කියපු විදිහට නෙවෙයි. උඹේ සෝනටම එහා පැත්තෙන්.